දවසේ සිටුවිලි. අද සිට මා කැමති අපේ අවධානය දානියෙල් තුමාගේ පොතට යොමු කරනවාට. අපි දානියෙල් පොතට ඇතුළත් වෙන විටම නෙබුකඩ්නේස කියනා රජතුමාගේ ඒ චරිතය මුණ ගැසෙනවා. අපි දෙවනි වගන්තිය බලන්නට යනවා. පළවෙනි පරිච්ඡේදයේ දෙවනි වගන්තිය. ස්වාමින් වහන්සේද යුදාහි රජ වූ යෙහෝවාකීම් සහ දෙවියන් වහන්සේගේ ගෘහයේ බඩු වලින් කොටසක් ඔහු අතට දුන්සේක. ප්‍රියද සහෝදරනි, ඔබට ඇහුණාද දෙවියන් වහන්සේ නෙබුකඩ්නේසව පාවිච්චි කරනවා යුදාහි රජතුමා වන්නා වූ ජොයකිම්ව විනිශ්චය කරන්නට. සමහර අවස්ථාවල තියෙනවා විනිශ්චය දෙවියන් වහන්සේම එකපාරට කරනවා. දෙවියන් වහන්සේ විනිශ්චය කරනවා. ඇතැම් අවස්ථාවලට දෙවියන් වහන්සේ පාවිච්චි කරනවා අන්න ජාතීන්ව. මෙතන අන්න ජාතික රජ කෙනෙක්ව පාවිච්චි කරනවා. ප්‍රිය සහෝදරනි, දෙවියන් වහන්සේගේ අරමුණ යලි දෙවියන් වහන්සේගේ සෙනඟට වද දෙන්න, දුක් දෙන්න නෙමෙයි. නමුත් දෙවියන් වහන්සේට ඕනේ දෙවියන් වහන්සේගේ සෙනඟව නිවැරදි කරන්නට. නිවැරදි කරලා ඔවුන්ව එතුමා සමග සම්බන්ධතාවයට ඇතුළත් කරලා ඔවුන්ව ස්වර්ග රාජ්‍යයට පිළියෙල කරන්න. මෙතන ජොයකිම් රජතුමාව යටපත් කරනවා නෙබුකඩ්නේසට. ඒ සමගම ඒක විතරක් නෙමෙයි මෙතන අරමුණ. දෙවියන් වහන්සේ බලවත් දෙයක් දැන් කරන්නට යනවා. නෙබුකඩ්නේසගේ පාලනය වෙනස් කරන්නට, ලෝකයේ වෙනස් කරන්නට. ඇතැම් වෙලාවට කිතුණු අපි පටු ආකාරයට ජීවිතයේ ඔක්කොම දේවල් දිහා බලනවා. ප්‍රියන් සහෝදරනි, දෙවියන් වහන්සේ සරුබලධාරී. මේ සරුබලධාරී දෙවියන් වහන්සේගේ පාලනය යටතේ තමයි ලෝකේ තිබෙන්නේ. එම නිසා ඇතැම් අවස්ථාවල් වලදී උන්වහන්සේ කරන දේ සැබවින්ම මිනිස්යන් මන අපිට අභිරහසක්. නමුත් දෙවියන් වහන්සේට අභිරහසක් නෙමෙයි. දෙවියන් වහන්සේගේ සැලැස්ම ක්‍රියාත්මක කිරීමක්. නෙබුකඩ්නේස රජතුමා වන්නට ඇති. නමුත් දෙවියන් වහන්සේ උතුම් රජතුමා. දැන් අපි බලනවා මොනවද මෙතන සිදුවන්නේ කියලා. මේ රජතුමා ඉල්ලීමක් කරනවා තමාගේ සේවකයන්ගෙන් 3 ඉඳලා 5 දක්වා ඒ ඉල්ලීම සඳහන් වෙනවා. රජ තමාගේ නපුංසකයන්ගේ ප්‍රධානියා වූ අශ්පෙනෙස්ට කතා කොට ඊශ්‍රායල් පුත්‍රයන් අතරින් රාජවංශයෙන්ද උත්තමයන්ගින්ද කැලලක් නැත්තා වූ ශෝභමාන වූ සකල ශාස්ත්‍ර දැනුම් ඇත්තා වූ දැනගැන්මද ඥානයද ඇත්තා වූ රජුගේ මාලිගාවේ සිටින්ට පුළුවන්කම ඇත්තා වූ යෞවනයන් ගෙන්වාගෙන කල්දිවරුන්ගේ අකුරුත් භාෂාවත් උගන්වන්ටයයි කීවේ. රජතමේ ඔවුන්ට තමාගේ භෝජන වලින්ද තමාගේ බොන මුද්‍රික පානයෙන්ද දවස්පතා කොටසක් නියම කොට ඊට පසු ඔවුන් රජු ඉදිරියේ සිටින පිණිස 3 අවුරුද්දක් ඔවුන් පෝෂණය කරන්නට අනකලසේක. පියාසෝනි, මේ රජතුමා කියනවා තරුණයෝ ස්වල්ප දෙනෙක් තෝරගන්න. ඔවුන්ට ශාරීරික දුබලකමක් තියෙන්න බෑ. කඩවසම් වන්නට ඕනේ. ඉගෙනීමට දක්ෂතාවයක් තිබෙන්නට ඕනේ. හොඳ දැනුමක් තිබෙන්නට ඕනේ. ඉක්මනට දෙයක් අවබෝධ කරගන්න පුළුවන් වෙන්නට ඕනේ. රජමාලිගේ සේවය කරන්නට ඕනේ. ඒගොල්ලන් අරගෙන අවුරුදු 3ක් උගන්වන්නට ඕනේ. රජතුමා කන කෑම තමයි මොහුනට කන්න දෙන්නට ඕනේ. එම නිසා මේ ඉල්ලීමට යටහත් වෙලා තෝරා ගන්න අයගෙන් නම් 4ක් සඳහන් වෙනවා. 7 වෙනි වගන්තියේ කියනවා ඒ අයගේ නම්. නපුංසකයන්ගේ අධිපතියා ඔවුන්ට නම් තැබුවේ. ඔහු දානියෙල්ට බෙල්ටෙෂර්ද, හනනියාට ශද්‍රක්ද, මිෂායෙල්ට මේෂක්ද, අසරියාට අබෙත් නෙගෝද්ද යන නම් තැබුවේ. ඒ නිසා අපි හැමතිස්සෙම කියනවා දානියෙල්, මීෂෙක්, ශද්‍රක්, අබෙද්නගෝ කියලා. නමුත් මේ තරුණයන් 4 දෙනා තීරණයක් ගන්නවා. ඒ තීරණය සඳහන් වෙනවා දානියෙල් පොතේ 1 වෙනි පරිච්ඡේදයේ 8 ඉඳලා 9 දක්වා. එහෙත් දානියෙල් රජුගේ භෝජනයෙන්වත් ඔහු බොන මුද්‍රික පානයෙන්වත් අපවිත්‍ර නොවී සිටීමට තමාගේ සිතින් නියම කරගෙන එසේ අපවිත්‍ර නොවී සිටින්ට නපුංසකයන්ගේ අධිපතියාගෙන් අවසර ඉල්ලුවේ. ප්‍රියසෝන්, මේ අය තරුණ අය. දැන් ඉන්නේ රජමාලියේ. ඔවුන්ට දුකක් ඇති. ඔවුන්ගේ රටේ නෙමෙයි, ඔවුන්ගේ පවුලෙන් ඈත් වෙලා දැන්. නමුත් රජමාලිගයේ ඉඳලා මේගොල්ලෝ වරම් ලැබුව අය දැන්.
රජමන්දිරේ ඉන්නවා අනාගතයේ රාජ පාලනයට උම ගන්නට යනවා රජතුමාගේ කෑම. නමුත් මේ අය තීරණයක් කරනවා එව්වා අපි ප්‍රතික්ෂේප කරනවා. ගොඩක් හේතු තිබෙන්න පුළුවන්. නමුත් මම හිතන ප්‍රධාන හේතුව ඇවිල්ලා මේ අන්න ජාතිකයෙක්නේ. ඔවුන්ගේ කෑම බීම පිළියෙල කරන විට එක එක දෙවිදේවතාවන්ට පූජා කරලා ගෙන කෑමනේ. තව හේතුවක් වන්න පුළුවන්. ඕන හිතන්න ඇති නෑ. අපිට ඕනේ නෑ මේ දේවල්. අපි යටහත් පහත්ව දෙවියන් වහන්සේ අපි මෙතනට ගෙනාවා. අපි ඉන්නවා. අපි සේවය කරනවා. ප්‍රිය සහෝදරනේ මොන හේතුවක් වුණත් ඔවුන්ගේ හේතුව ඇවිල්ලා දෙවියන් වහන්සේව සතුටු කිරීමයි. ඔවුන් කියනවා අපිට මේව නම් දෙන්නේ. නපුංසකයා කියනවා අනේ කොල්ලෝ මේ බල මාව අමාරුවේ දාන්න යන්නේ. රජතුමා මගේ හිස ගහලා දායි මිනිස්සුયો. ඔවුන් කියන්නේ නෑ එහෙම වෙන්නේ නෑ. අපිට එළවලුයි වතුරයි දෙන්න. සුදෝ ලියවිල්ල කියනවා 15 වෙනි වගන්තියේදී දස දවසකට පසු රජුගේ භෝජනයෙන් කෑවා වූ සියලු යෞවනයන්ට වඩා ඔහු පෙනීමෙන් හොඳව මාංශයෙන් තරව සිටියෝය. ප්‍රියාදර සහෝදරිනි දෙවියන් වහන්සේ වෙනුවෙන් යම් පරිත්‍යාගයක් කළා. නමුත් දෙවියන් වහන්සේ ඔවුන්ගේ ණයකරුවෙක් වන්නේ නැහැ. ඔබට පෙනෙනවා ඔවුන්ගේ පෙනුම අලංකාර උණයි කියලා. එතනින් නවතින්නේ 17 වෙනි වගන්තිය. මේ යෞවනයන් 4 දෙනාට නම් දෙවියන් වහන්සේ සියලු ආකාර ලියවිලි ගැනත් ශාස්ත්‍ර ගැනත් දැනගැන්මද ඥානයද දුන්සේක. දෙවියන් වහන්සේ දැනගැන්මද ඥානයද ප්‍රියහදර සහෝදරනි මගේ හැමදාම පාවිච්චි කරන පාඩයක් මේයි. අපි දෙවියන් වහන්සේට යම් දේ පරිත්‍යාග කරනවා කියලා විශ්වාස කරනවා. නමුත් ඒ පරිත්‍යාගයක් නෙමෙයි. දෙවියන් වහන්සේ කවදාවත් අපේ ණයකරුවෙක් වෙන්නේ නැහැ. මේ අය රස භෝජන දෙවි දේවතාවන්ට පූජා කරපු දේවල් වන්නට ඇති. ඒව එපා. ඒ රසය අපිට එපා. අපි දෙවියන් වහන්සේට අවනත වෙනවා. දෙවියන් වහන්සේ උන්ව නිරෝගීව තැබුවා. නිරෝගීව තැබුවා විතරක් නෙමෙයි ඔවුන්ට සම්පූර්ණ දැනුම ඥානය දුන්නා. කවදාවත් දෙවියන් වහන්සේ අපගේ නායකරුවෙක් වන්නේ නැත.